කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දිනේ. ආනංගි කපු කටිනව වගේ. ඔයා ඉමෝ ඉන්නවද? බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? මහත්තයෝ සදට යනවුන් වරෙල්ල මග නවත්තන්න ආයි. මේක බැට්මෑන් දෙන්න කිව්වේ මම ප්‍රියන් මැනික්. උඹ බැට්මෑන්ට අන්තයින මිනිහෝ. බබා හරවන්න තියෙන පාර පහ වුණානේ. පොන්න එක බලාගෙනවත් පාර කියන්න බැරිද ගැනියේ? පිස්සු හුට්ටි. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ගෞරවයෙන් බුදු සරණයි. හැමෝම කියනවා අමාරුයි තමයි. ඒත් අල්ලන් හිටපන් කියලා. අනේ මට නම් බෑ තවත් අල්ලන් ඉන්න. මං යනවා ලැට් එකට. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. මම ඔයාට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්වා නේද? ඇයි ඔයාට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. ඊයේ මම දැක්ක මාලිගාවේ පුරোহিත මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාල. මෙදා පාර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් හාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. අඩෝ මෙයා නෙවෙයිනේ ගිය සතිය ඇවිල්ලා හිටියේ. අර උමිදු කියන බල්ලව අහු වුණොත් මම එල්ලනවා. රෑට ගෙදරට පැනපු එකට. කසුන්! කසුන්! ඇයි ඔයා මට මෙහෙම කරේ? ඩ්‍රොප් එක පුදන්න මේ සැප ලෝකේ. අයියෝ මේක තමා රියල් ඩ්‍රොප් එක. අයින්වයන් බං අමායගේ ප්‍රථමාධාර එනවා. කොහේ යනවද මන්ද? මැරෙන්න හදනවා. මෝඩයෝ. මේ කාලෙත් මේ වැඩ කරන්න වෙලා. පොල් ගහකට නගින්න කෙනෙක් හොයාගන්නත් අමාරුයි මේ දවස්වල. පුදුම ටෙක්නොලොගියක් තමයි. තව ටික දවසකින් මගේ ඇහත් කන වෙනව. මේ පිස්සු යක්කු නිකන් ඔහොම ප්‍රොම්ප්ට්ස් ලියනවා. ඉතින් අපි තමයි ඒව කරන්න ඕනේ.